shopping කවර මිලියන ගාණක් හම්බ වෙනෝනේ මේ සීසන් එකෙන් පස්සේ. කෙලින්ම ගඟට වැටිලා ජීවිතෙත් හානි වෙන්න පුළුවන්. ඔය වගේ පරිසරයේ දූෂණය වුණා පුතේ. ඕක දකින්න සංචාරකයෝ ලංකාවට එන්නේ නැති වෙයි. අවාරේ ශ්‍රීපාදේ යන්න ඕන. පරිසරයේ චමත්කාරය බලන්න. මේ අය සුදු ජාතිකයන්ට කුණු හරුපෙන් බනිනවා. සොද්දාසීත ගහුවේ. සම්පූර්ණයෙන්ම ගා ගන්නවනේ. ගාගෙන සීත ගඟුලට දාන්නේ shopping cover. ඒ පැකට් එක. ඒක ගිහිල්ලා සීත ගඟුලේ දිගට එහෙම ගලාගෙන යනවා. හරි. ආච්චිලා මොකද්ද කරන්නේ? ෂැම්පු ගන්නෑ. ආච්චිලා ෂැම්පු ගන්න ආච්චිලාත් ඉන්නවා. හරි. අර රෙදි සෝද ගන්න මේ වගේ පාෂා ගල්නේ තියෙන්නේ අර සීත ගඟුලේ කියන්නේ ඔය යවුන අවස්ථාවනේ. ගල්නේ පෑදිලා තියෙන්නේ. ඒ වයි ළමයි සබන් කැටේ මෙහෙම අර ගලේ මෙහෙම තලලා ගන්නවා. නැද්ද? තියෙනවා. දැකලා තියෙනවනේ ඔයාලා. දැන් සුද්දෙක් ඇවිල්ලා මේකට කකුල තිබ්බා නේ? ඕන්. සුද්දසීත ගහුල්ලේ. නේ? මෙහෙම නැද්ද? හොඳට බලන්න සීත ගඟුලේ ගියොත් මේ වගේ ඕන තරම් දැක ගන්න තියෙනවා. මම නිකන් කියනෝ නෙමෙයි මේවා දැන් නම් ටිකක් අඩුයි ඇත්තටම. නේද? ඉස්සර මේව තිබුණා. සන්ලයිට් කැට, බේබි සබන්, ලයිෆ් බෝයි නේ. ඔව්. මෝඩ වැඩ කරන්න එපා. ඔයාලා මේ තරුණයෝම කරන්නේ අර ආච්චිලා රෙදි සෝද ගන්නනේ මෙහෙම කර. මේක දැන් අපි වුණත් පොඩි පැටියෙක් ගියොත් වල මල්ලි කෙනෙක් අවුරුදු සාමාන්‍යයෙන් 8 වසරේ 7 වසරේ වගේ කෙලින්ම ගඟට වැටිලා ජීවිතෙත් හානි වෙන්න පුළුවන්. මේවා නේද? හරි අවදානම් වැඩ මේවා. අනිත් එක මේ ෂැම්පු බෝතල් කොච්චර වීසි කරනවද? shopping කවර මිලියන ගාණක් හම්බ වෙනෝනේ මේ සීසන් එකෙන් පස්සේ. දරුණුම දේ තමයි වතුර බෝතල් ප්ලාස්ටික් කොච්චර හම්බ වෙනවද? ඊළාට බියර් කෑන් කොච්චර හම්බ වෙනවද? ඇයි බියර් බීලානේ ඔය මොනවද අර තුන්සරනේ කියන්නේ? සමහර අය අසික්කිත වැඩ නේද? ගෞරවයක් තියෙනවා. ඒ ගෞරවේ නැහැ. ඇයි කොල්ලෝනේ? ඒක ළමයි එක පැත්තකින් ශ්‍රීපාදයේ තියෙන කාලේ ඔය වගේ පරිසරයේ දූෂණය වුණා පුතේ. ඕක දකින්න සංචාරකයෝ ලංකාවට එන්නේ නැති වෙයි. ඉතින් ඕවා මිනිස්සු කරන දේවල් වලින් සංචාර කර්මාන්තේ කඩාගෙන වැටෙනවා. මේවයි පරිසරේ හොඳ නැහැ. අනිත් එක මේවට මේ අපද්‍රව්‍ය දාන්නේ නැහැ පුතේ. සත්තුනේ මේවා ඉකෝසිස්ටම්. යාලේ ගියාම අපි කැලේට වීසි කරන්නේ නැහැ මොකොත්. සිංහරාජ ගියාම වීසි කරන්නේ නැහැ. අපි අරගෙන එන්නේ. හරි. අනිත් එක සංචාරකයෝ කරන වැඩක් තමයි මේවයි තියෙන ජාන අරන්ගෙන එක. ජාන සම්පත් මංකොල්ලේ කැලේ සිංහරාජේ කන්නෙලිය. හරි. කන්නෙලිය ගියපු අය දන්නවා ඒකේ වතුර කොච්චර පිරිසිදුද? නේද? අපි ගිහිල්ලා ඒවට අපද්‍රව්‍ය දානවනේ. නේද? shopping කවරේ දානවා සබන් කැටේ ඔතල තියෙන. එහෙම දාන්නේ අපි ඒව වෙනම බඳුනකට දාන්න එතන දාලා තියෙන. නැත්තම් අපි බෑග් එකේ අරන් ඇවිල්ලා වීසි කරනවා. ඒ තමයි හොඳම සංචාරකයෙක් කරන්න ඕන දේවල්. තේරුණා? අඩුම ගානේ චොක්ලට් එකක් කාලා කොලේවත් බිම දාන්නේ නැහැ සමහර සුදු ජාතිකයෝ. එච්චර පරිසරයට ආදරය කරනවා යාලා. මොකද යාලා කැමති ඊළඟ අවුරුද්දෙත් එනකොට ලංකාවේ මේ විදිහටම තියෙනවා නා. ලංකාවට ආදරය කරන අය වැඩි ලංකාව දූෂණය කරනවට වඩා දේශීය අයගේ වැඩේ තියෙන්නේ. එහෙම ආදරයක් නැහැ. ඒක දැන් ශ්‍රීපාදේ වැඩිපුර යන්නේ දේශීය අයනේ පුතේ. එයාලට එහෙම නැහැ. දැනීමක් ආකල්ප නැහනේ. ඉතින් එයාලා ওই වගේ වැඩ කරනවා. සීත ගඟුල දූෂණය වෙනවා මේ කාලෙදී. සීත ගඟුල හොඳටම බලන්න නම් අවාරේ ශ්‍රීපාදේ යන්න ඕන. පරිසරයේ චමත්කාරය බලන්න. තේරුණා? අවාරයට යන්න ඕන. අවාරේ යනවා පිරිමි ළමයි. ඇතැම් අය කණ්ඩායම් වෙලා පොඩි අවදානමක් තියෙනවා සත්තුන්ගෙන් ආරක්ෂා වෙලා ගියොත් අන්න ඒක තමයි හොඳටම විඳින්න පුළුවන්. මේවයි ගියාම අර ඒ කාලෙට පීඩනේ වැඩි සත්තු ඉන්නේ ළඟවත්. මොකද යාලට පීඩනේ වැඩි මිනිස්සු වැඩිනේ. එක පඩිපෙළේ විනාඩි 5-10 ඉන්න ඕනේ. ඇතැම් අවස්ථාවල එපා වෙන්නේ නැද්ද? එපා වෙනව කරන්න දෙයක් තියෙනවද? නෑ. ඒම හරි යනවා මිනිස්සු. ඒක තමයි අපි හදන් තියෙන සංචාරක ශේෂ්ත්‍රය. නේ කොච්චර අපද්‍රව්‍ය දානවද? ඉතින් ඒක මිනිස්සු කරන වැඩ. ඊළඟට ඔය සමහර ශ්‍රීපාද කන්දේ එහෙම යනකොට අපේ අය සුදු ජාතිකයන්ට කුණු හරුපෙන් බනිනවා. ඒක පිරිමි ළමයි ගන්න ගොන් ආතල් මම මේ කියන්නේ. තේරුණාද? ඒක නිසා මිනිස් ක්‍රියාකාරකම් හොඳට හොඳයි ඇත්තටම. සංචාරකයන් ආගන්තුක සත්කාර ඒ සලකන එක සංචාරකයෙක් දැක්වා මිත්‍රශීලීව අපි කතා කරන එක ඒක හරි. ඒ වුණාට ඒ අස්සේ මේවත් වෙනවා නේද? එතකොට ඉතින් එන්නේ නැහැ ගොඩක් අය නැති වෙනවා. හරි.